අපි අද බලමු ස්ටාෆ් එක කට්ටියට බොස් වගේ හැසිරෙන්න කියලා. උතර අපි බොස් විදිහට රඟපාලා පෙන්නන්න පොඩ්ඩක්. ඇයි නිමේෂ් දැන් ඔයා මෙතෙන් ආවේ? නිවාඩු ඉල්ලන්නද? මෙතන තමුලට ඕන විදිහට නිවාඩු ගන්න මේක බාට කම්පැනියක් නෙමෙයි. මෙතෙන් වැඩ කරන් දෙනවා නම් හැමදාම වැඩට එන්න ඕනේ. දැන් මොකද මයික් එක අදික් කරන් ගන්න? යන්න මෙතනින්. Tomorrow. රශ්මි අපි බොස් වගේ හැසිරලා පෙන්නන්න පොඩ්ඩක්. පුතා පහනම් පහ පුතා 5 එකක් නෙමෙයි 4.59ක් නෙමෙයි. හිමාෂා අපි බොස් වගේ පොඩ්ඩක් හැසිරලා පෙන්නන්න. මම හැමදාම කියනවා නේද ඔතන කුටු කුටු ගගා ඉන්න එපා කියලා. ඒ ගෑණියේ බෝ බලු කතාව නතර කරගන්න. ප්ලෑන් කෙනෙක් අහම මෙතන වැඩ කරන්නේ මමද? හිම්හනි අපි බොස් වගේ හැසිරලා පෙන්නන්න පුළුවන්. හැම වෙලේම නෑ නෑ කියන්න එපා. ඩිප්‍රේෂන් කොගිල අපි බොස් වගේ පොඩ්ඩක් රඟපාලා පෙන්නන්න. ඔබ කට්ටයක් ආපුවා මගේ දිහා බලන් ඉන්න එපා. උඹ පාඩුවේ කරපන්. උඹලට වගේ සැපක් මට ලැබිලා නෑ බා. මගේ දුක උඹලට ආතල් එකක්. නිමේෂ් අයියා අපි බොස් වගේ රඟපාලා පෙන්නන්නකෝ. නිමේෂ් මේ වැඩක් කිව්වහම පිළිවෙල කරන්න පුරුදු දෙයක්. උඹලා නිකන් ගාමිණි ෆොන්සේකා නෙමෙයි පිටපත් නැතුව රඟපාන්නේ. ඒ જાතින් දෙන්න හදන්නේ සර්. හොඳයි බලමු. මමත් ලෑස්ති. උඹලා නිකන් කිරවල් වෙන්න හදන්න එපා. වැඩේ ඉස්සෙල්ලා කරලා ඉඳපන්.